අවුරුදු සුබයි. මට හැමදාමත් අවුරුදු සුබයි. අද විතරක් නෙමේ 365 දවසේම මට සිංහල අලුත් අවුරුදු. ඇයි ඒ? ඊට ආදාළ මාර්ගය තුල එහෙනම් ඔබට අද විතරක් නෙමේ ඊටු 365 දවසම සෑම දවසක්ම සිංහල අලුත් අවුරුද්දක් බවට පත් කර ගන්න ඕනේ නම් මෙන්න මාර්ගය බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඒ නිසා උදේ ඉඳන් රැය වෙනකන් ඔබ කතා කරන සෑම වචනයක් තුළම මෛත්‍රිය හැඟෙන වචනයක් කතා කරන්න, සීලය රැකෙන වචනයක් කතා කරන්න, කාමච්ඡන්දයන් නොවැඩෙන වචනයක් කතා කරන්න, ඒ දානය ගැන කතා කරන්න, තෙරුවන් ගැන කතා කරන්න, සද්ධාව ගැන කතා කරන්න. ඒ කතා කරන සෑම වචනයක්ම ධර්ම දානමය පින්කම. ඔබට ලැබෙන ආනිසංස මොනවද? ආයුෂය, වර්ණය, සැපය, බලය, ප්‍රඥාව කියන කාරණා පහ වචනේ තුලින් ඔබට ගන්න පුළුවන්. පරණ අවුරුද්ද ගෙවිලා සිංහල අලුත් අවුරුද්දක් උදා වෙන තව මොහොතකින් මම හිතන්නේ උදා වෙන දවසේ හිමිදිරි උදේ පාන්දර දානි සකස් කරගෙන මේ ගිලම්පත පූජාවන් සියලු විසිතුරු පූජාවන් සිද්ධ කරලා මහා සංඝ රත්නයේ දැහැලා ඉන්නේ පින්වතුනි ලබන්නා වූ සිංහල අලුත් අවුරුද්ද පින්වතුන්ලා සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්න. තම තමන්ගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා ඉස්ස සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු දියුණු වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ජාතියක් හැටියට සෞභාග්‍ය සාමය ලැබේවා කියන බලාපොරොත්තු ඇතුවයි පින්වතුන්ලා මේ පින්කමට සම්බන්ධ වෙන්නේ. නමුත් පින්වතුනි ඒ උදෙසා ලෞතුරා බුදුරජාණන් වහන්සේ අපිට මාර්ගයක් දේශනා කළා තියෙනවා. මම දැන් මෙතෙන්ට ඇවිල්ලා මේ ආසනයේ වැඩ සිටිය මුල් අවස්ථාවේ මම මොකද කළේ? ඔබලා සියලු දෙනාටම සුබ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කළා. වර්ණය, සැපය, බලය, ප්‍රඥාව ප්‍රාර්ථනා කළා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ප්‍රාර්ථනා කිරීමෙන් පමණක් යමක් ලබන්න බෑ කියලා. බුදුරජාණන් වහන්සේ උපමාවක් දේශනා කරනවා. මෙතන එළදෙනක් ඉන්නවා. එයාගේ පැටියක් ඉන්නවා. කෙනෙක් ඇවිල්ලා බාල්දියක් අරන් ඇවිල්ලා ඒ එළදෙනගේ අන් දෙකෙන් කිරි දෝනවා. බුදුරජාණන් වහන්සේ අහනවා කිරි ලැබෙයිද? ලැබෙයිද? නෑ. මොකද එයා කිරි දෝන්නේ අන් දෙකෙන්. නමුත් පැටියක් ඉන්නවා එළදෙනා තව කෙනෙක් ඉන්නවා. එයාත් බාල්දියක් අරන් ඇවිල්ලා අර එළදෙනගේ තන බුරුල්ල ළඟ වාඩි වෙලා තන බුරුල්ල සෝදලා මට කිරි ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් කිරි දෝනවා. එයාට කිරි ලැබෙයිද? ලැබෙනවා. එයා ප්‍රාර්ථනා කරමින් තමයි කිරි දෝන්නේ. තුන්වෙනි පුද්ගලයෙකුත් ඉන්නවා. එයා මොකද කරන්නේ? එයා බාල්දිය අරන් ඇවිල්ලා එළදෙනගේ තන බුරුල්ල ළඟ වාඩි වෙලා එයා කිරි දෝනවා. එයා ප්‍රාර්ථනා කළාද? එයා ප්‍රාර්ථනා කළේ නෑ. එයා කළ යුතු දේ කළා. එයා ළඟට ඇවිල්ලා එළදෙන ළඟට ඇවිල්ලා තන බුරුල්ල හොදලා කිරි දෙව්වා. කිරි ලැබුණා. එhmenan බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ප්‍රාර්ථනා කිරීමෙන් පමණක් යමක් ලබන්න බැහැ. ඔබේ ප්‍රාර්ථනාව සඵල වෙන මාර්ගය තුල ගමන් කරන්න ඕනේ. දැන් අපි මෙතෙන්ට ඇවිල්ලා ඉස්සෙල්ලා මොකද්ද කළේ? තෙරුවන් කෙරේ ශ්‍රද්ධාව තුල පිහිටුවා. බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය තුල හිත පිහිටගත්තා. බුද්ධානුස්සතියේ, ධම්මානුස්සතියේ, සංඝානුස්සතියේ ආනිසංස මොකක්ද? දිය සැකෙන් තොරව ඔබට ජීවත් වීමේ අවස්ථාව ලැබෙනවා. මොකද තෙරුවන් සරණ පිහිටි කෙනෙක් ඔබ අදින් පස්සේ උදා වෙන සෑම උදෑසනකම උදෑසන නැගිට මොහොතේ උතුම් තෙරුවන් සරණ පිහිටුවොත් ඒවතුනේ දවස පුරා ඔබට බියක්, සැකයක්, විචිකිච්ඡාවක් ඇති වෙන්නේ නැහැ. ඔබ තුළ විශ්වාසයක් ඇති වෙනවා. මේ ලෝක ධාතුවේ දුර්ලභ මාර්ගය වෙන බුදුරජාණන් වහන්සේගේ ආශිර්වාදය Tamanට ලැබෙනවා. මේ ලෝකේ දෙවෙනි දුර්ලභ අර්ථය වෙන මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන්ගේ
ධර්ම රත්නේ සායේ ධර්ම රත්නය පවත්වාගෙන එන මහා සංඝ රත්නයේ ආශිර්වාදය වියක් ඇති වෙයිද? වියක් ඇති වෙන්නේ මේ ලෝක ධාතුවේ අයෝමය ශක්තිය වෙන ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ආශිර්වාදය ජීවිතය තුළ දරාගත්තොත් එයාට ලෝකයේ පිළිබඳ වියක් ඇති වෙන්නේ ඇයි? මේ ලෝක ධාතුවේ අයෝමය කුසල් ශක්තියෙන් එයා ශක්තිමත් වෙනවා. එච්චරයි. අයෝමය කුසල් ශක්තියෙන් ශක්තිමත් වෙනවා. තෙරුවන් කෙරේ හිත පිහිටලා බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය මොහොතක් මෙනෙහි කරලා දවස ආරම්භ කළා නම් අවුරුද්ද ආරම්භ කළා නම් පින්වතුනි ඒ අවුරුද්ද වර්ධින විදිය නැහැ. හැබැයි තෙරුවන් සරණ පිහිටියා කියන කාරණයෙන් විතරක් හරියන්නේ නැහැ. තෙරුවන්ගේ ධර්මයන්ට අදාළව අපි ජීවත් වෙන්න දක්ෂ වෙන්න ඕනේ. ඒක තේරුම් ගන්න ඕනේ. තෙරුවන් සරණ පිහිටියා කියන කාරණයෙන් පමණක් බුදුරජාණන් වහන්සේගේ දවස පුරා අකීකරු වෙනවා නම්, ලෝභ ද්වේෂ මෝහයන් නැති කර ගන්නවා නම්, සිල්පද බිඳිනවා නම්, ඒවෙන් රැස් වෙන අකුසල් වලට බුදුරජාණන් වහන්සේට වග කියන්න බෑ. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. දැන් අපිට වෙලා තියෙන්නේ අපි හැමෝම තෙරුවන් සරණ පිහිටනවා. නමුත් තෙරුවන්ට කීකරු භාවයෙන් ගත කරන්නේ නැහැ. ලෝභ දේශ මෝහ ඇති කර ගන්නවා. ඒ වගේම සිල්පද බිඳ ගන්නවා, කේන්ති ගන්නවා. ඒ නිසා මේ උදේ පාන්දර ඔබලා උතුම් තෙරුවන් සරණ පිහිටලා බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය ජීවිතයට එකතු කර ගනිද්දී අදින් පස්සේ උදා වෙන මේ සිංහල අලුත් අවුරුද්දේ සෑම උදෑසනකම ඔබ දක්ෂණං තෙරුවන් සරණ පිහිටලා දවස ආරම්භ කරන්න. බුදුරජාණන් වහන්සේ ඔබට සහතිකයක් දෙනවා. ඔබට සුබ සිංහල අලුත් අවුරුද්දක් උදා වෙනවා කියලා. දෙවෙනුව දැන් අපි මෙතෙන්ට ඇවිල්ලා මොකද්ද කළේ? මෛත්‍රී භාවනාව වැඩුවා. මුලින්ම තමාට සුවපත් වේවා. මම කයේ දුක් දුරු වේ, සිතේ දුක් දුරු වේ, නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වේවා කියලා මෙච්චරයි. එහෙම වැඩුවා කියලා මම සුවපත් වෙයිද? එහෙම වැඩුවා කියලා මම සුවපත් වෙන්නේ නැහැ. එහෙනම් සුවපත් වෙන්න නම් අපි කුමක්ද කරන්න ඕනේ? සියලු සත්වයෝ සුවපත් වේවා කියන මේ සිත පුරු දවස පුරා අපි අරගෙන යන්න ඕනේ. ඒ මොහොතේ සත්‍යයනය කළා කියලා විතරක් ඒකෙන් ප්‍රතිඵලය ලබන්නේ. එතකොට ඔබ මම සුවපත් වේවා කියන මේ සිතක් ඇති කරගත්තොත් ඔබ කොතනද ඉන්නේ? ඔබ නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ ලබන තැනක. මොකද ඔබ සුවපත් වේවා කියලා හිතමින් දවස පුරා ගත කරන්නේ. ඔබ කවදාකවත් අකුසලයකට යොමු වෙන්නේ නැහැ. ලෝභ සිතක් ඇති වෙද්දී ඒ සිත යටපත් කරලා අලෝභ සිතක් මතු කරගන්න. ද්වේෂ සිතක් මතු වෙද්දී ඒ ද්වේෂ සිත යටපත් කරලා මෛත්‍රී සිතක් මතු කරගන්න. අමෝහ මෝහ සිතක් මතු වෙද්දී ඒ මෝහ සිත යටපත් කරලා අමෝහ සිතක් ඇති. ඇයි ඒ? මම සුවපත් වෙන්න. මම නිදුක් වෙන්න, මම නිරෝගී වෙන්න. මට ප්‍රඥාව ලැබෙන්න, සමාධිය ලැබෙන්න. මම සුවපත් වේවා කියලා මේ සුන්දර අලුත් අවුරුද්ද උදෑසන කොච්චර ප්‍රාර්ථනා කළත් මෙතනින් යද්දී ලෝභ දේශ මෝහ ඇති කර ගන්නවා නම් ඔබට සුවපත් නා වෙනවද? හොඳට තේරුම් ගන්න. සිල්පද දුර්වල කරගන්න කිසිම කෙනෙක් තමාට සුවපත් වූ කෙනෙක් බවට පත් වෙන්නේ. අද සිංහල අලුත් අවුරුද්ද සමස්ත ජාතියටම උත්තරීතර අර්ථයන් සීලේ, මෛත්‍රියේ, ශ්‍රද්ධාවේ, සතියේ උතුම් අර්ථයන් ජීවිතයට එකතු කර දෙන අවුරුද්දක්. අපේ සිංහල අලුත් අවුරුදු වල නැකත් චාරිත්‍ර කියන්නේ අපේ සතිය සිහිය මුළු අවුරුද්ද පුරාවම අපට ඇති කරගන්න පූර්වාදර්ශ දෙන ධර්මයක් තමයි සිංහල අලුත් අවුරුදු නැකත් කියන්නේ. පුණ්‍ය කාලයෙන් ආරම්භ වෙලා මේ මොහොතේ පුණ්‍ය කාලය. ඒතර මේ පුණ්‍ය කාලයෙන් ආරම්භ කරන මේ අවුරුද්ද තුල පින්වතුනි අපි මානසික පිරිසිදුභාවය ඇති කරගන්න. දැන් මේ මොහොතේ අපි මේ ඇති කරන්නේ කොහොමද? මානසික අපේ අධ්‍යාත්මයේ පිරිසිදුභාවය. අපි සීලයෙන් පිරිසිදු වෙනවා, ශ්‍රද්ධාවෙන් පිරිසිදු වෙනවා, මෛත්‍රියෙන් පිරිසිදු වෙනවා, සතියෙන්, සීයෙන් පිරිසිදුභාවයට
පත් වෙන්නේ. මෙතනින් ආරම්භ වෙලා ඊළඟට ඔබලා නැකතට ආහාර අනුභව කරනවා, හිත තෙල් ගන්නවා. මේ සෑම දෙයකින්ම අපිට උගන්වන්නේ මොකද්ද? වේලාවට ආහාර ටික ගන්න, සෞඛ්‍ය ගැන නිරතුරුව අවදියෙන් ඉන්න, අපේ මානසික සුවය වගේම කායික සුවයත් ඇති කරගන්න. ඒ නිසා මේ සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර කියන්නේ හුදු කාමච්ඡන්දයන් වඩලා අවසන් කරන්න තියෙන උත්තරීතර ධර්ම නෙමෙයි. මේ සිංහල අලුත් අවුරුද්ද චාරිත්‍රයන් ජාතියක් හැටියට මේ ලෝකේ ජාතීන් 100 ගණනක් ජීවත් වුණා. ඒ කිසිම ජාතියකට මේ සිංහල අලුත් අවුරුද්දේ නැකත් ශාස්ත්‍ර තුලින් අපිට දෙන අධ්‍යාත්මික ශක්තිය කිසිම ලෝකයේ කිසිම ජාතියකට ලැබෙන්නේ ඒක හොඳට තේරුම් ගන්න. ලෝකේ කොයිතා බලවත් ජාතීන් ජීවත් වුණත් මේ සිංහල අලුත් අවුරුද්ද තුල ඔබලාට ලබා දීලා තියෙන මේ නැකත් ශාස්ත්‍ර තුල සිංහතුනේ පෙරුවන් කෙරේ ශ්‍රද්ධාවෙන් ඉඳන් මුළු ආර්ය ශ්‍රාංගිකම මාර්ගයේ වැඩෙන ඒ තුලින් ප්‍රඥාව මතු කරලා දෙන සුන්දර සතිය සීය තමයි අද දවසේ ඔබ තුල. එහෙමනම් ඔබ මම සුවපත් වේවා කිව්වා කියලා පමණක් ප්‍රශ්නේ දෙනවද? දෙන්නේ. සුවපත් වීමට අදාළ මාර්ගය තුල ඔබ ගමන් ගන්න ඕනේ. ඒ නිසා ඔබ මෙතන ඉඳන් දස දිශාවට මෙස්සිත පතුරවද්දී දස දිශාවේ සත්‍යෝ සුවපත් වේවා කියලා මේ සුන්දර අලුත් අවුරුදු උදෑසන ඔබ දස දිශාවට මෙස්සිත පතුරවද්දී ඔබට ආනිසංස කීයක් එකතු වෙනවද? මෛත්‍රියට ආනිසංස 11යි. මෛත්‍රියට ආනිසංස 11යි. ද්වේෂයට, කේන්තියට විපාකයෝ 11යි. හොඳට තේරුම් ගන්න. එහෙනම් ඔබ දවස බලන්න, ඊයේ දවස බලන්න, පෙරේද දවස බලන්න. ඔබ වැඩියෙන් ඇති කරගත්තේ මෛත්‍රී චිත්තයන්ද, කේන්ති ගන්න චිත්තයන්ද? ඔබ වැඩියෙන් ඇති කරගත්තේ කේන්ති ගැනීමේ සිතුවිලි නම් ඔබ කේන්තියට අදාළ විපාකයෝ 11ක් සෑම කේන්තියකදීම අපි ලබා අවුරුද්ද සරු වේද? නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබෙයිද? එහෙනම් බුදුරජාණන් වහන්සේ ඔබට මේ තෙරුවන් කෙරේ ශ්‍රද්ධාව දෙන්නේ ලැබුවා වූ අලුත් අවුරුද්දේ දියෙන්, සැකයෙන්, විචිකිච්ඡාවෙන් තොර මේ කැඩෙන, බිඳෙන, විසිරෙන සංස්කාර ලෝකයට ඔරොත්තු දෙන්නේ බවට ඔබව ඒක අද සතෙරුවන් සරණ ගිහිලා නවතින්න එපා. ඒ වගේම ඔබලාට මේ උතුම් මෛත්‍රිය දෙන්නේ මේ ලෝක ධාතුවේ අග්‍රමානිසංස 11ක්. අපිට දෙන්න මොකද පළවෙනි ආනිසංසය? සුවසේ නිින්ද යනවා, සුවසේ ඇහැරෙනවා නපෝවිල දෙන්නේ. දෙවියන්ට, මිනිස්සෙයින්ට, අමනුෂ්‍යයින්ට ප්‍රිය වෙනවා. වසවිතෙන් හානි වෙන්නේ. අද මුළු සමාජෙම වසවිතෙන් පිරුණා වූ සමාජයක්. කෙසෙල් ගෙඩියක් වැළඳුවත්, බත් ටිකක් වැළඳුවත්, තේ එකක් බිව්වත්, ගිලම්පසක් වැළඳුවත්, පොල් තෙල් ටිකක් ගෙදෙට්ට ගෙනාවත් මේ සෑම තැනකම වසවිතෙන් පිරුණා වූ ආහාර සංස්කෘතියක් මුළු සමාජය තුළ මුල් බැහැලා තියෙනවා. ඒ නිසා මේ ආහාර සංස්කෘතියෙන්, වසවිත සංස්කෘතියෙන් මිදිලා පිළිකා ඇති කර නොගන්න නම්, වකුගඩු නරක් කර නොගන්න නම්, අක්මා නරක් කර නොගන්න නම් සිංහතුනිය ඔබ මොකද කරන්න ඕනේ? සියලු සත්‍යෝ සුවපත් වේවා කියලා මෙච්චිට පතුරවන්නේ. මම සුවපත් වේවා කියලා දකින්න. ඔබ මම සුවපත් වේවා කියලා දැක්කොත් කවදාක්වත් ඔබ කොයිතරම් රසවත් ආහාරයක් වුණත් ඒක අනුභව කරන්නේ ඒක බාසක් විසක් නම් අනුභව කරනවද? නැහැ. අද අපි රස සොයාගෙන වස විස කන જાතියක් බවට පත් වෙලා සමස්ත જાතියම රෝගී භාවයට පත් වුණ જાතියක් බවට එයි. මම සුවපත් වේවා කියලා හිතන්නේ නැහැ. මම සුවපත් වේවා කියලා හිතන්නේ නැහැ. සියලු සත්‍යෝ සුවපත් වේවා කියලා ඔබ දස දිශාවට හිමිදිරි උදේ පාන්දර නැගිටලා දස දිශාවට මෙත්සිත පැතුරුවොත් පින්වතුනි එදා දවසේ ඒ මෛත්‍රියෙන් සකස් වෙන ආනිසංස තුල ඔබට කවදාක්වත් වසවිත සහිත ආහාරයක් ගන්න ඉඩ සකස් වෙන්නේ. ඒ නිසා ඔබ නිරෝගී වෙනවා. ඒ නිරෝගී වෙන්නේ ඇයි? මෛත්‍රියේ ආනිසංසයන්ගේ ශක්තිමත් භාවය. ඊළඟට අපි ආජීව අට්ටමක සීලය සමාදන් වුණා.
ආජීව අටමක සීලය සමාදන් වෙද්දී අපිට ආනිසංස කීයක් ලැබෙනවද? ආනිසංස 5ක්. මොනවද ඒ ආනිසංස? දැන් ඔබලා මේ මොහොතේ ආජීව අටමක සීලය සමාදන් වුණා. තව කෙනෙක් ගෙදරදී පන්සලට ගිහිල්ලා පංචශීලය සමාදන් වෙනවා. අපි උපසම්පදා භික්ෂූන් හැටියට විනය සිල්පද 220ක ප්‍රාතිමෝක්ෂ සීලයක් ආරක්ෂා කරනවා. මේ කිනම් සීලයක් ආරක්ෂා කළත් අපිට ලැබෙන ප්‍රතිලාභය මොකද්ද? ආනිසංස 5ක්. මොනවද? අපේ ජනප්‍රියභාවය පැති වෙනවා. අපි ඕනෑම අභියෝගයට ඔරොත්තු දෙන්නෙක් වෙනවා. මොන අභියෝගද? ඒ කැඩෙන, බිඳෙන, විසිරෙන සංස්කාර අභියෝගයට ඔරොත්තු දෙන්න කෙනෙක් එයා පරාජිතයෙක් වෙන්නේ නැහැ. එයා වැටෙන්නේ නැහැ. එයා හීනමානයටපත් වෙන්නේ නැහැ. ඇයි? සීලේ ශක්තිය විසින් එයාට ලබා දෙන සමාධියේ ශක්තිය එයාගේ හිත විසිරිලා නැහැ. එයා දක්ෂයි හේතුඵල ධර්මයන්ට අදාළව ලෝකය විග්‍රහ කරගන්න. ඒතර පළවෙනි ආනිසංසය මොකද්ද? ජනප්‍රිය. ඔබට ජනප්‍රිය වෙන්න අවශ්‍ය නම් සමාජය තුල වේවා, නගරය තුල වේවා, ගම තුල වේවා, රට තුල වේවා, ලෝකය තුල වේවා, ඒ ජනප්‍රියභාවය ඔබට ලබලා දෙන්නේ කවුද? සීලේ ආනිසංස. ඒසා දෙවෙනි ආනිසංසය තමයි අභියෝගයන්ට ඔරොත්තු දෙන්නෙක් වෙනවා. මොන අභියෝගයන්ටද? මේ කැඩෙන, බිඳෙන, විසිරෙන පංච උපාදානස්කන්ධ ලෝකයේ අභියෝගයට. තුන්වෙනි කාරණේ තමයි ඔබේ භවභෝග සම්පත්. මොනවාද භවභෝග සම්පත් කියන්නේ? දැන් ඔබලාගේ භවභෝග සම්පත් තමයි මිල මුදල්, දේපල, වස්තුව මේවා. ඒ වගේම සාසනික භවභෝග සම්පත් තමයි ශ්‍රද්ධාව, මෛත්‍රිය, සතිය, සිහිය, සමාධිය, ප්‍රඥාව, විදර්ශනාව, ඥාන දර්ශනය. මේ සෑම දෙයක්ම ආරක්ෂා කරලා දෙන, වඩවලා දෙන ශක්තිය මොකද්ද? සීලේ ආනිසංස. ඉතින් හොඳින් තේරුම් ගන්න. ඔබට ඔබේ භවභෝග සම්පත් ආරක්ෂා කර ගන්න ඕනේ නම් හැමදාම රැයට දීලා ගෙදර ආව භවභෝග සම්පත් ආරක්ෂා වෙනවද? නැහැ. යාළුවෙක් එකතු වෙලා ආරක්ෂා බිව්වොත් භවභෝග සම්පත් ආරක්ෂා වෙනවද? අවම වශයෙන් තමාටවත් මෛත්‍රී කළාද? තමන්ගේ වකුගඩු දෙකටවත් තමන් මෛත්‍රී කළාද? තමන්ගේ අක්මාවටවත් තමන් මෛත්‍රී කළාද? එහෙමවත් මෛත්‍රී කළා නැහැ. සිගරට් එකක් බොන මොහොතක් පාසා තමන්ගේ පෙනහළු දෙකට හෘද වස්තුවට යා සුවපත් වේවා කියලා හිතුවද? හිතන්නේ. ඒ සුවපත් වෙයිද? එන රෝහල් පිරී යන්නේක හේතුඵල ධර්මයක්ම නේද? ඒ මේ ධර්මයන් ජීවිතයට එකතු කරගන්නේ. එන හිමිදිරි උදෑසන නව සිංහල අලුත් අවුරුද්දක් උදා වෙන මොහොතේ බුදුරජාණන් වහන්සේ තමන්ගේ ශ්‍රාවකයන් හැටියට අපිට පණවන්නේ ඔබලාට මේ උතුම් ධර්මයේ ශක්තිය ජීවිතේට ගන්න. සද්ධාවේ ශක්තිය, මෛත්‍රියේ ශක්තිය, සීලේ ශක්තිය, ත්‍යාගයේ ශක්තිය. දැන් මෙතන අපි දන් දුන්නා. මේ කරන්නේ ධර්ම දානයක්. දානයේ ආනිසංස මොකද්ද? වර්ණය, සැපය. අන්න වර්ණය, සැපය, බලය. දානයේ තුලින් වර්ණය, සැපය, බලය ලැබෙන්නේ. එතකොට මේ කරන්නා වූ ධර්ම දානයේ තුලින් මොකද්ද ඔබට ලැබෙන්නේ? ආයුෂ, වර්ණය, සැපය, බලය, ප්‍රඥාව කියන සියලු කාරණා. එහෙනම් අපි දෙන්නේ එකතු වෙලා කතා කරන වෙලාවක ඕපදූපයක් කතා කරනවා නම්, තව කෙනෙක්ගේ වරදක් කතා කරනවා නම්, කාම ඡන්දයන් ගැන කතා කරනවා නම්, පින්වතුනි අපිට මොකද්ද වෙන්නේ? ඒවා කතා කළොත් අපිට මොකද්ද වෙන්නේ? අපිට අර උතුම් ධර්මයන් වැඩෙනවද? නැහැ. අපිට සීලේ ආනිසංස ශක්තිය වැඩෙන්නේ නැහැ. මෛත්‍රී ආනිසංස ධර්මය වැඩෙන්නේ නැහැ. ධර්ම දානමේ කුසලයේ වැඩෙන්නේ නැහැ. දෙන්නේ එකතු වෙච්ච වෙලාවේ මෛත්‍රී සිතෙන් කතා කරනවා නම්, දෙන්නේ එකතු වෙච්ච වෙලාවේ ධර්මයක් කතා කරනවා නම්, දෙන්නේ එකතු වෙච්ච වෙලාවේ සීලයක් ගැන කතා කරනවා නම්, දෙන්නේ එකතු වෙච්ච වෙලාවේ තෙරුවන් ගැන, ශාසනය ගැන, දානය ගැන කතා කරනවා නම්, ඒ සෑම වචනයක්ම ධර්ම දානයක් බවට පත් වෙනවා. එහෙනම් ඔබට පුළුවන් ගෙදර ඉඳන් මුළු දවසම ධර්ම දානමය පින්කමක් තුළ ඔන්න අවුරුද්ද සුබ වෙන මාර්ග. එහෙම නැතුව අපි ප්‍රාර්ථනා කළා කියලා අවුරුදු අද වෙනකන් කාටවත් සුබ වෙලා මම හොඳටම දන්නවා. මං කොච්චර ප්‍රාර්ථනා කළා කාටවත් අවුරුදු සුබ වෙලත් නැහැ. සුබ වෙන්නේ මාර්ගය තුල ඔබලා ගමන් කරන්න ඕනේ. මට අවුරුදු සුබයි,
මට හැමදාමත් අවුරුදු සුබයි. අද විතරක් නෙමේ 365 දවසේම මට සිංහල අලුත් අවුරුදු. ඇයි ඒ? ඊට ආදාළ මාර්ගය තුල එහෙනම් ඔබට අද විතරක් නෙමේ ඊටු 365 දවසම සෑම දවසක්ම සිංහල අලුත් අවුරුද්දක් බවට පත් කර ගන්න ඕනේ නම් මෙන්න මාර්ගය බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඒ නිසා උදේ ඉඳන් රැය වෙනකන් ඔබ කතා කරන සෑම වචනයක් තුළම මෛත්‍රිය හැඟෙන වචනයක් කතා කරන්න, සීලය රැකෙන වචනයක් කතා කරන්න, කාමච්ඡන්දයන් නොවැඩෙන වචනයක් කතා කරන්න, ඒ දානීය ගැන කතා කරන්න, තෙරුවන් ගැන කතා කරන්න, ශ්‍රද්ධාව ගැන කතා කරන්න. ඒ කතා කරන සෑම වචනයක්ම ධර්ම දානමය පින්කම. ඔබට ලැබෙන ආනිසංස මොනවද? ආයුෂය, වර්ණය, සැපය, බලය, ප්‍රඥාව කියන කාරණා පහ වචනය තුළින් ඔබට ගන්න පුළුවන්. මොනසා ප්‍රතිලාභ ලබා දෙන සාසනයන්ද කියලා බලන්න. මම මේ කතා කරන සෑම වචනයක් තුළින්ම මම මෛත්‍රියට අදාළ ආනිසංස 11ක් ජීවිතයට ගන්නවා. සීලයට අදාළ ආනිසංස 5ක් ජීවිතයට ගන්නවා. ධර්ම දානයට අදාළ ආනිසංස 5ම ගන්නවා. ඒකයි මම කිව්වේ මට හැමදාම සුබ සිංහල අලුත් අවුරුද්ද. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපිට මාර්ගයක් කියලා දිනවා. දැන් අපි ඕගොල්ලෝ උපෝසථ සීලයට යනවා. දැන් උපෝසථ සීලය සමාදන් වුණාම 15ක පොයදාට උපෝසථ සීලයේ තියෙන සිල්පදයක්. මොකක්ද? උච්චාසයන මහාසයනා වේරමණී සික්ඛාපදං. ඔය සිල්පදයේ අර්ථය මොකක්ද කියන්නකෝ? හයියෙන් කියන්නේ දැන් මෙතන ගොඩක් ඉන්නවනේ සිල් සමාදන් වෙන අය. උච්චාසයන මහාසයනා වේරමණී සික්ඛාපදං සමාදන් කියන සිල්පදයේ අර්ථය මොකක්ද? මොකක්ද හයියෙන් කියන්නේ? උච්චාසන මහාසන පාවිච්චි කරන්නේ නැහැ. ඒක හරි. අපි එතනින් තමයි මේ සිල්පදයේ විග්‍රහ කරන්නේ. නමුත් ධර්මයේ කියන්නේ එක තැනක තියෙන දෙයක් මහා සාගරය වෙරළෙන් පටන් අරගෙන වෙරළේ වතුර තියෙනවද? වෙරළේ තියෙන මොනවද? වෙරළෙන් පටන් අරගෙන ක්‍රමානුකූලව දියමට ගිහිල්ලා මුලින් අපේ අඟල් දෙකක් අකුල තෙමෙනවා, ඊළඟට අඟල් 6ක් තෙමෙනවා, ඊළඟට අඟල් 12ක් තෙමෙනවා, ඊළඟට මුළු ශරීරෙම යට වෙනවා. ඔහොම අවසානයේ යොදුන් 10 ගණන් ගැඹුරුද නැද්ද? ගැඹුරුයි. සාසනෙත් ඒ වගේ ගැඹුරු දෙයක්. ඒ නිසා මේ සිල්පදය ඔබ රකින්නේ උස්සාසන පරිහරණය කරන්නේ නැති බව ඇත්ත. ඒක හරි. නමුත් අර වගේ ගැඹුරක් මේ සිල්පදයේ තුල ඒ ගැඹුර කරා අපි යන යද්දී ඒ සිල්පදයේ මොකක්ද ආරක්ෂාවේ? බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් හැටියට මට ඒ සිල්පදේ ආරක්ෂා වෙන්නේ මේ රටේ කෝටි 2කට වැඩි ජනතාවක් හිටියත් ඒ සෑම ජනතාවක්ම කාරණා 4කට යට බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පැවිදි උපසම්පදා භික්ෂුවකට මේ ලෝක ධාතුවේ ඉන්න සෑම මිනිසෙක්ම කාරණා 4කට යටත් කරනවා. නමුත් ඔබලා එහෙම යටත් කරනවද? යාළුවා, හිතවතා, ධනවතා, කුලවතා, නිලවතා, බලවතා, අහවල් වෘත්තිකයා, දුප්පතා, පොහොසතා කොච්චරන සමාජය ඔබලා බෙදනවද? ඒ ඔබලා. බුදුරජාණන් වහන්සේ අපිට පනවලා තියෙන්නේ ඒ සිල්පදේ අපින් රැකෙද්දී මේ මනුස්ස ලෝකේ සෑම මිනිසෙක්ම කාරණා 4ක් තුලින් පමණයි අපිට දකින්නේ. මොකද ඒ කාරණා 4? භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසික. මෙතෙන්ට 100ක් ආවත් 500ක් ආවත් භික්ෂු සමාජය වෙනයි. භික්ෂු භික්ෂුණී ගැන මේ මම කතා කරන්නේ. උපාසක උපාසිකා නම් මෙතෙන්ට රටේ රජතුමාවත් මට කවුද? ආයිමත් මගේ වෙනසක් මගේ වෙනසක් නැහැ. මාව අඳුරනවා, මාව හිතවත් මට උදව් කළා, මට බෙහෙත් තරම් දුන්නා, මට අර දේවල් කළා, කුටි හදලා දුන්නා කියලා මට කවදාක්වත් විශේෂත්වයක් දක්වන්නේ නැහැ. ඇයි ඒ? බුදුරජාණන් වහන්සේ අපිට කියන්නේ ශ්‍රද්ධාව තීන කෙනා ආරක්ෂා කරන්න නෙමෙයි. හොඳට තේරුම් ගන්න.
සද්ධාව තියෙන කෙනා ආරක්ෂා කරන්න නෙමෙයි බුදුරජාණන් වහන්සේ අපිට පණවන්නේ. ඇයි ඒ? සද්ධාව තියෙන කෙනා දන්නවා මාර්ගය තුල ඉස්සරහට යන්න. බුදුරජාණන් වහන්සේ අපිට පණවන්නේ සද්ධාව දුර්වල කෙනා ඉලක්ක කරගන්න. මෙතන 100ක් දානේ බෙදද්දී මේ ගමේ ඉන්න ලොකුම සල්ලිකාර මහත්තයා ඇවිල්ලා පින්වතුනි මෙතන හැඳි දෙකක් තුනක් බෙදනවා නම් ඔබලාට මොකද්ද හිතෙන්නේ? බලන්නකො සංඝයා කරේ අප්‍රසාදයක් නේද? අහිංසක කෙනාගෙන් බත් හැන්දෙන් භාගයක් අරගෙන ලොකු කෙනාගෙන් බත් හැන්දි දෙකක් මම බලාපොරොත්තු වෙන සද්දන කර ඉන්නවා නම් ඔබට මොකද්ද සංඝයා කරේ කල මේ සංඝයා එක්කෙනාට එකිනෙකා විදිහට සැලකන්නේ. ඒතකොට මම භික්ෂුණී උපාසක උපාසිකා සිව්වණක් පිරිසක් ඇටියට ලෝකෙ දැක්කේ. ඒ නිසා භික්ෂුවකට කවදා හරි දවසක් එනවා සියලු පන්ති බෙදීම් පහ කරලා භික්ෂුණී උපාසක උපාසිකා සිව්වණක් පිරිසක් ඇටියට ලෝකෙ එතනදී අපිට කවුරුකලිකව සතුටු කරන්න බැහැ. ඒ පෞද්ගලිකව සතුටු නොකරන්නේ කුමක් නිසාද? සාසනේ ශක්තිය නිසා. සංඝ සමාජයේ සුපටිපන්න උජුපටිපන්න න්‍යායපටිපන්න සාමීචපටිපන්න ගුණේ ශක්තිය සංඝ සමාජයේ අනාගත පූර්වාදර්ශයන් නිසා. මොකද ඔබලා දෙන බත් හැන්දෙන් අහිංසක දුප්පතා දෙන පොල් සම්බෝල හැන්දෙන් තමයි ශාසනය පෝෂණය වෙන්නේ. ඒ නිසා අපිට කෙනෙක් අතහැරලා තව කෙනෙකුට ශක්තිමත්ව සලකන්න පුළුවන්කම එහෙම කළොත් මගේ සිල්පදේ මගේ මොතේ දුර්වල. මොකද මගේ උච්චාසයන මහාසයනා සිල්පදේ කියන්නේ උස්සාසන මිතිසරින් තොරින් නවත්වන තැන. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා මගේ කියන වචන මම පාවිච්චි කරන්නේ එතනින් නවතින තැන. යා භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් තැනට ලෝකේ අරන් ගිය දවසකයි එයාට ඇලීම් ගැටීම් වලින් තොර උපේක්ෂාව හිත ගන්න. එයා දුප්පත් කෙනාට ගැටෙනවද? නැහැ. එයා පොහොසත් කෙනාට ගැටෙනවද? නැහැ. දුප්පත් භාවයක් පොහොසත් භාවයක් අනිත්‍ය වූ හේතුඵල ධර්මයක් කියලා දකිද්දී එයාට ඇලෙන්න තැන ගැටෙන්න තැනකොත් එයා ඉන්නේ උපේක්ෂාව. ඒ නිසා මේ උතුම් ධර්මයන් සීලය ඔබ ආනිසංස 5ක් ලබන බව ඇත්ත. නමුත් ඔබ දක්ෂ වෙන්න ඔබ රකින්න සීලයට වඩා මේ සීලය මහා සාගරය දෙරළෙන් පටන් අරන් යොදුන් ගානක් ගැඹුරුයි වගේ ඒ සිල්පදය තව ගැඹුරට විග්‍රහ වෙයි. ඒ නිසා දැන් සිංහල අලුත් අවුරුද්දක් ලැබපු වෙලාවේ අපි ශ්‍රද්ධාවෙන් ශක්තිමත් වුණා, මෛත්‍රියෙන් ශක්තිමත් වුණා, සීලෙන් ශක්තිමත් වුණා, ත්‍යාගයෙන් ශක්තිමත් වුණා, ධර්ම දානයෙන් ශක්තිමත් වුණා. පින්වතුනි මෙතෙන්ට ආපු ඔබලා නෙමේ දැන් මෙතනින් මෙතෙන්ට ඔබලා එනකොට අරන් ආපු දේ නෙමේ දැන් ඔබලා දරාගෙන මේ ලෝක ධාතුවේ අයෝමයේ කුසල් ශක්තිය ඔබ දරාගෙනයි යන්නේ. එහෙනම් බියක් වෙන්න ඕනේද? බියක් වෙන්න ඕනේ නැහැ. බියක් වෙන්න ඕනේ නැහැ. එහෙමනම් නීතත් වඩා ශ්‍රේෂ්ඨ දහමක් ශාසනයේ තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා මොකක්ද? සතර සතිපට්ඨාන මේ ලෝක ධාතුවේ සතර සතිපට්ඨානියෝ තරම් අග්‍ර වූ විදර්ශනාමය කුසලයක් මේ ලෝක ධාතුව තුල නැහැ. තේරුණා? දැන් මම මෙතන ඇවිල්ලා වාඩි වෙච්ච ගමන් මොකද්ද කළේ? තෙරුවන් සරණින් දෙවියන්ගේ ආශිර්වාදයෙන් දේව ගොඩාක් ගැන කියලා ඔබට සුබ සිංහල අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරනවා. දීර්ඝායුෂ ලැබෙන්න. ප්‍රාර්ථනා කිරීමෙන් විතරක් ලැබෙනවද? නැහැ. හොඳට තේරුම් ගන්න. ඔබ මාර්ගය තුල ගමන් කරන්න. එහෙමනම් මම ඔබට සිංහල අලුත් අවුරුද්ද උදාවේදී මෙතන ඇවිල්ලා මරණය ගැන කිව්වොත් ඔබ කැමති වෙයිද අකමැති වෙයිද? ඔබ අයියෙන් කියන්නේ කැමති වෙයිද අකමැති කියන්නේ? ඒ අකමැත්ත නිසාමයි දවසින් දවස ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව අපේ සමාජය තුළ වැඩි. ගිය අවුරුද්දට ඉස්සෙල්ලා අවුරුද්දට වඩා මේ ගෙවෙන අවුරුද්දේ රටේ ජනතාවගේ රෝගීභාවය අඩුද වැඩිද? කර්ම රෝගයන් ඇතිවීමේ ප්‍රවණතාවය අඩුද වැඩිද? මහා පාරවල් වල හැප්පිලා මැරෙන අයගේ ප්‍රමාණය අඩුද වැඩිද? දිවිනසා ගන්න අය අඩුද වැඩිද? අරක්කු බීලා සිගරට් බීලා පෙනහළු නරක කරගෙන මැරෙන අය අඩුද වැඩිද? එහෙනම් පින්වත්නි වැඩක් වෙලා නැහනේ.
මේ රටේ 20000ක් මහා සංඝරත්නය අවුරුදු උදේ පාන්දර සියලු සත්වයෝ නිදුක් නිරෝගී සුවපත් වේවා කිව්වත් අවුරුද්දෙන් අවුරුද්ද ලෙඩ වැඩි නම් රෝග වැඩි නම් කර්ම රෝග වැඩි නම් මරණ වැඩි නම් හදිසි අනතුරු වැඩි නම් අකාලේ මැරෙන අය වැඩි නම් අපේ ප්‍රාර්ථනාවේ සාර්ථක වෙලාද නැහැ. ඒක වෙලා නැහැ. ඒක හේතුඵල ධර්මයක්. කාටවත් කියන්න බෑ මගේ ප්‍රාර්ථනය ගිය අවුරුද්දේ සාර්ථක වුණා කියලා. එහෙම වුණා නම් ලෝකේ තව නිරෝගී වෙන්න ඕනේ. තව මේ හදිසි මරණ අනතුරු මරණ අඩු වෙන්න ඕනේ. මිනිස්යාට ජීවත් වීමේ කැමැත්ත ඇති වෙන්න ඕනේ. මේ කර්ම රෝගයන් අඩු වෙන්න කාටත් රෝගයෙන් තොර කෙනෙක් නෑ. මමත් රෝගේ මමත් බෙහෙත් අරගෙන ගිය සතියේ ගන්න තියෙන බරපතලම බෙහෙත් අරන් ඉන්නේ. මම ඊයේ රෑ හිතුවේ නෑ අද කතා කරන්න. මම ඊයේ රෑ හිතුවේ නෑ. මට ඊයේ මුළු රැයේම එක පැයක් නිින්ද ගිහිල්ලා නැහැ. මම පෙරේද දවසේ මෙතෙන්ට ආවේ මුළු රැයම නිදිවල්ලා එළි වෙනකම් මට කැස්ස. නමුත් ඒක කැස්සක්වත් දැන් ගියාද? නැහැ. මම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක්. මම සීලයක් ආරක්ෂා කරන භික්ෂුවක්. මට බොරු කියන්නේ මම බොරු කිව්වොත් මේ වචන ලෝකයා පිළිගන්නේ නැහැ. ඒක හේතුඵල ධර්මයක්. ඒ නිසා මම ඔබට ඇත්තම කියන්නේ ඊයේ රෑ පැය එකමාරක් මම නිදාගෙන නැහැ. පෙරේදට ඉස්සෙල්ලා දවසේ එක පැයක් මම නිදාගෙන ඒ මුළු දවල් පැයම කනිනවා. තේන්න. නමුත් දැන් මම ඔබට මේ බණ ඒක ධර්මයේ ශක්තිය මේ ශාසනය තුල තියෙනවා. ධර්මයේ ශක්තිය මේ ශාසනය තුල ඒ ශක්තිය උපයෝගී කරගෙන අපි දක්ෂ විය යුතුයි. අපේ නිරෝගී භාවය තව තවත් ශක්තිමත් කර. එහෙනම් දැන් මම ඔබට මතක් කළා උදේ පාන්දර අපි අවුරුද්ද දවසේ ප්‍රාර්ථනා කරන්නේ නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායු. මරණය ගැන හිතන්න කැමති? හොඳට තේරුම් ගන්න. මම ඔබ බැන්නා. ඔබ මට දොස් කිව්වත් මම ඔබට මේ උදෑසන දෙන කමඨාන මරණා මොකද මරණානුස්සතිය තමයි සතර එර්ධිපාදයේ ශක්තිමත්ව වඩන භාවන. මොකද සතර එර්ධිපාදයේ ඡන්දය, චිත්තය, වීර්යය, මේ සතර එර්ධිපාදයේ බුදුරජාණන් වහන්සේ කියනවා යමෙක් සතර එර්ධිපාදයේ වඩයිද ඔහු කල්පයක් ආයුෂ කල්පයක් කියන්නේ කොච්චරද? දැන් මේ අද වගේ කාලයක කල්පයක් කියන්නේ අවුරුදු 80ක් 90ක් 100ක්. බුදුරජාණන් වහන්සේගේ කාලේ කල්පයක් ආයුෂ කල්පයක් කියන්නේ අවුරුදු 120ක් 160ක්. මොකද බක්කුල මහරහතන් වහන්සේ අවුරුදු 160ක් ජීවත් වුණා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ අවුරුදු 120ක්. එහෙනම් අද පරමායුෂ කල්පයක් ආයුෂ කියන්නේ ඔබට අවුරුදු 80ක් 90ක් 100ක් ජීවත් වෙන තැනට අද දවස පත් කර ගන්න අවශ්‍ය නම් මොකද කියන්නේ? සුවපත් වේවා කිව්වම හරියයිද? මරණානුස්සතිය දෙන්නේ. මරණානුස්සතිය අද සමාජේ වඩන්නේ නැහැ. මේ සුභ සිංහල අලුත් අවුරුද්දේ මරණය ගැන කවුරුත් හිතන්නේ? කාමච්ඡන්දයෝ ගැනමයි හිතන්නේ, පංච නීවරණයෝ ගැනමයි. ඊයේ රාත්‍රියේ ඔක්කොමලා ටීවී බලන්නේ නැතිනේ නේද? මොනතරම් කාමච්ඡන්දයන් සමාජයට දුන්නද? අර පින්වත් නළුනිලු මහත්වයේ එකතු කරගෙන අද දවසේ කොච්චර කාමච්ඡන්දයන් සතර ඉදිපාද වැඩේද? පරමාවුෂ අඩු වෙනවා. කාමච්ඡන්දය වැඩෙන්නේ. දෙවෙනි සුභ සිංහල අලුත් අවුරුද්දකදී මේ ශාසනය අනාගත පරම්පරාවට ආරක්ෂා කරන පූර්වාදේශන සම්මා සම්බුද්ධ සිංහල අලුත් අවුරුද්දකදී දෙවියෝ බලාගෙන ඉන්නවා. ශාසනයට ආදරය කරන දෙවියෝ පවා උඩින් ඉඳන් බලාගෙන ඉන්නවා. මේ අනේ මේ සිංහල බෞද්ධ ජනතාව ශාසනය ආරක්ෂා වෙන විදියටද අවුරුදුව ගත කළේ නැත්නම් පංච නීවරණ වඩලා ශාසනය විනාශ වෙන හෘද සාක්ෂි තට්ටු කරලා අහන්න. ජාතියක් හැටියට හෘද සාක්ෂි තට්ටු කරලා අහන්න. ඊයේ හවස 6 ඉඳන් අද රාත්‍රී 12 දක්වා ඔබ ගත කරපු ජීවිතය පංච නීවරණ වැඩෙන ජීවිතයක්ද? කාමච්ඡන්දයන් වැඩෙන ජීවිතයක්ද? එහෙම නැත්නම් සති සම්බොජ්ජංගයෙන් පෝෂණය වූ පින්වතුනි සප්ත බොජ්ජංග වැඩෙන ඔබලා වඩන්නේ කාමච්ඡන්දයන් මුල් කරගෙන පංච නීවරණ. බුදුරජාණන් වහන්සේට අපේ ජීවිතවලට වග කියන්න බැහැ. ධර්ම රත්නයේට අපේ ජීවිතවලට වග කියන්න
අහිංසක තෙරුවන්ට දොස් කියලා වැඩක් නැහැ. ඒ නිසා ඔබලාට මේ සුබ සිංහල අලුත් අවුරුද්දේ කවුරු ඇකමැති වුණත් බුදුරජාණන් වහන්සේ අපිට කියලා තියෙන්නේ සතර එර්දිපාද වැඩෙන මේ ඉදිරියට ගෙවී යන මේ 365 දවසෙම කර්ම රෝග වලට ලක් නොවන මහපාරේ අනතුරු වලට ලක් නොවන ඔබ එළෝගෙන යන වාහනයේ අනතුරට ලක් නොවන දීගිනි නොමරෙන දීර්ඝායුෂ ලබන අවුරුද්දක් වුණේ නම් මොකද කමටහන් හැමෝම දැස් පියාගන්න